අද කතා කරන්නේ හයි ශ්‍රේණියේ සිංහල විෂයට අනුව මං හදපු වැව කාක්කුසයක් ගැන. දැන් මේක කතා කරන්න යන්නේ මං මොකද්ද? මං දැන් කතා කරන්න යන්නේ මේකේ අදාළ කොටස්. මේ වැවට අදාළ කතන්දරයක්. මේ වැව තමයි කලා වැව. කලා වැවට අදාළ කතන්දරයකොත් එක්ක මං කියන්න යන්නේ. දැන් අපි යමු වීඩියෝ එකට අන්තිම වෙනකම් නැදිලා. දැන් මං කතා කරන්නේ මේ කලා වැවක් හදුවා. මගේ දක්ෂතාවයට අනුව මං හැදුවා. මේක කොටස් ගැන. අපේ සිංහල විෂයට අනුව අපේ සිලබස් එකේ තියෙන කොටස් ගැන. දැන් අපි බලමු පළවෙනි එක. පළවෙනි එක තමයි මේ තියෙන්නේ බිසෝ කොටුව. බිසෝ කොටුව දැකිය හැක්කේ විශාල වැව් වල පමණි. දැන් මං කිව්වා කලා වැව වගේ. පීඩනයේ වැඩි ජලයක් වැවට ඇතුළු වන විට, මේ කියන්නේ ඇතුළු වානින් ඇතුළු වූ විට ඒට වැවට එන හානිය. වැවට එන හානිය කියන්නේ දලපනාව සේදිලා යන්න පුළුවන් සමාන විට. ඒකින් ආරක්ෂා වෙන්න තමයි මේ බිසෝ කොටුව හදලා තියෙන්නේ. බිසෝ කොටුව උපකාර වෙන්නේ පීඩනයෙන් වැලි ජලය රැඳිලා තියලා අන්තිමේට මෙතනින් ඇල මාර්ගය හරහා පිට කරන එකයි. ඒ නිසා ලේසියෙන් මේ ඇල මාර්ගෙන් යනවා. ඊට පස්සේ මම කතා කරන්න යන්නේ වැව් බැම්ම ගැන. වැව් බැම්ම යන ජලය රැස් කරන දියපාරක් හරස් කළ බැම්ම. මේ තියෙන්නේ ඒ වගේ එකක්, දියපාරක් හරස් කළ බැම්මක්. මේවා කඳු ගැට දෙකකින් නිර්මාණ කඳු ගැට දෙකකින් කිව්වොත් කඳු ගැට දෙකක් අතර නිර්මාණය කරලා තිනවා. මේ වගේ. ඊට පස්සේ සොරවුව. වැව් ජලය ඇල මාර්ග වලට නිකුත් කරන තවත් මාර්ගයක් තමයි සොරවුව කියන්නේ. සොරවුව කියන්නේ නිකන් ඩෑම් එකක් වගේ. එක දොරක් ඇරෙනවා, එක දොරක් අහනවා. සමහර විට වැසි ආවම ඔක්කොම දොර ටික ඇරලා මේ මාර්ගය හරහා යනවා. මේ වගේ සොරවුවවල් කොටස් දෙකක් තියෙනවා. ඒ මොනවද කියලා දන්නවද? එකක් තමයි ගොඩ සොරවුව. ගොඩ සොරවුවෙන් කරන්නේ ඇල මාර්ග වලට වතුර ලබා දෙනවා. දැන් තවත් එකක් තියෙනවා මඩ සොරවුව කියලා. මඩ සොරවුවෙන් කරන්නේ වැවට එන රොන් මඩ ඉවත් කරනවා. දැන් ඊළඟට අපි කතා කරමු රළපනාව ගැන. රළපනාව කියන්නේ වැව් බැම්මේ ආරක්ෂාවට සාධක එකක්. මේවා සාදන්නේ කළුගල් පුවර අතර මේ වගේ. කළුගල් පුවර අතරලා තමයි රළපනාව සාදන්නේ. දැන් ඊළඟට කතා කරන්නේ ඇතුළු වානයි පිට වානයි ගැන. ඇතුළු වානෙන් කියන්නේ මේ තියෙන ගංගා මාර්ගයක්. ගංගා මාර්ගයේ මෙහෙම වතුර ඇවිල්ලා වැවට ඇතුල් වෙනවා. වැවට අදාළ ජලය සපයනවා. ඒ මේ සරලව කිව්වොත් ඇතුළු වානෙන් කරන්නේ වැවට අදාළ ජලය සපයන එකයි. දැන් ඊළඟට කතා කරමු පිට වාන ගැන. පිට වානෙන් කරන්නේ මොකද්ද? වැවට එන අතිරික්ත නැත්තම් වැඩි ප්‍රමාණයක ජලය මේ හරහා ඉවත් වීමයි. මේ හරහා ඉවත් වීමෙන් නාස්ති වෙනවා කියලා ඔයාලා හිතන්නවත් එපා. ඇයි කිව්වොත් මෙතනින් වෙන ජලය කෘෂි කර්මයට උදව් වෙනවා. මේ වගේ කෘෂි කර්මයට උදව් වෙනවා.